මම උඹට බුලට් 3යි දෙන්නේ. 3න් තියන්න බැරි වුණොත් උඹ ෆේල්. සර් මිනිහව ස්පෙෂල් යුනිට් එකට යවනවද? නෑ. මිනිහව මගේ ළඟ තියෙනවා. මගේ ආරක්ෂාවට. හැබැයි ඕක ගැන හොඳට හොයලා බලන්න. ඊට පස්සේ ට්‍රේනින් එකට රාගමත් යවන්න. ඕකේ සර්. ඔල්ලමතුමාව වනන් ඉතින් වඩු ෂුවර්. පල්ලෙලිකුට වගේ ඇස් දෙක නෙමෙයි අර තියෙන්නේ. එහෙනම් ඉතින් අපේ යලෝ කැට්ස් ස්පෙෂල් යුනිට් එකට මිනිහා ගැලපෙනවා. මේ වෙලාව ජනතුරුණක් තියන්න එපා. ඒක කල් දාන්න කියලා මේ දවස්වල කරන සාකච්ඡා කරන සද්දබද්ද මුන්ට පිස්සුද අයිසේ? එහෙම වුණොත් ඉන්නවනේ සර්. ඔය බුද්ධිමත් වූ ගත්තු කියනෙව්. රෙද්ද තමා. අයිසේ මුන් හින්ද අපට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ. බැලුවම අර කාම්බෝජේ පොල්පොට් කරපඩි හරි අයිසේ. අපේ අධිනීතිඥ උපඇමතිතුමා අමරබන්දු තමයි ඔක්කොටම වඩා සද්ද දාන්නේ. ඌ කොහෙන්දලා පරෙද්ද? ඌ කතාවට දක්ෂයනේ. අනිත් එක තමයි සමරකෝන්. මේ සැම්සන් අපට තවත් මේක බලා ඉන්න බෑ. තමුසේ මේ පාර කැබිනට් මීටිමේ ඔය යෝජනාව ගේනවාකෝ. ජයනාත්තිගේම ස්ථිර කරන්න. ඉතින් මම මේ අවස්ථාවේ කියා සිටින්නේ රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයට එකම පිළියම තමයි ජනාධිපතිවරණයක් ඉක්මනින්ම පවත්වලා අපි රටේ ජනතාවට ඉඩාරින්න ඕන තමන් කැමති නායකයා තෝරගන්න. එහෙම කළොත් තමයි අපට රට සංසුන් කරගන්න පුළුවන් වෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, නව නායකත්වයක් තුළින් මං ඔය යෝජනාවට විරුද්ධයි. උතුරේ කොටි ගහනවා. උන් කොළබත් බෝම්බ පුපුරනවා. දකුණේ දේශප්‍රේමීන් කියාගත්ත කොටසක් රටේ දේශපාලනය විනාශ කර කර තැන් තැන් වල මිනිමරනවා. මිනිස්සු ටයර් උඩ පිච්චෙනවා. රටේ මොනතරම් ප්‍රශ්න තියෙනවද? ඉතින් ජනාධිපතිතුමනි, රටේ